සුබ දවසක් සජිත මෝටර්ස් අපි අදත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. බයික් එකේ පෙට්‍රල් ඇඩ්ජස්ට් කරගන්න විදිහ අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. CT100 Platina TVS Metro වගේ බයිසිකල් වල තෙල් ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා. අද අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ පල්සර් බයික් එක තෙල් ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා. ඔයාලගේ බයික් එකේ පෙට්‍රල් ඇඩ්ජස්ට් කරගන්න කලින් ඔයාලා බලන්න ඕන ඉස්සෙල්ලාම බයික් එකේ පෙට්‍රල් පිච්චෙනවද කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. ඒක බලාගන්න බයික් එකේ ප්ලග් එක ගලවලා බලන්න ඕන. අපි බලමු ප්ලග් එක ගලවලා කොහොමද මේ තෙල් වැඩ කරලා තියෙන්නේ කියලා. අපි දැන් ප්ලග් එක ගලවන බලමු කොහොමද තෙල් වැඩ කරලා තියෙන්නේ කියලා. මම මේ ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම කොහොමද පෙට්‍රල් හදාගන්නේ කියලා. මේ වගේ ප්ලග් එක ගලවලා ගත්තාම ප්ලග් එක සාමාන්‍ය කළු වෙලා වගේ තියෙනවා නම් ඒ කාබන් බැඳිලා තෙල් පිච්චෙනවා බයිසිකලේ. ඒ කියන්නේ තෙල් සාමාන්‍ය මට්ටමකට තමයි වැඩ කරන්නේ. මේක හරියටම තෙල් ඇඩ්ජස්ට් කරගත්තාම මේක සුදු පාට රුදු දුඹුරු පාටක් තමයි ප්ලග් එකේ පාට හැදෙන්නේ. අපි බලමු තෙල් ඇඩ්ජස්ට් කළා කොහොමද ප්ලග් එකේ පාට වෙනස් වෙන්නේ කියලා. තෙල් ඇඩ්ජස්ට් කරන්න කලින් එයා ෆිල්ටර් එහෙම සුද්ධ කරලා තියෙන්න ඕන වාහනේ. නැත්නම් එයා ෆිල්ටර් බ්ලොක් කරලා තිබ්බොත් ඒ තෙල් පිච්චෙනවා. එයා ෆිල්ටර් සුද්ධ කරලා මම මේ කියන දේ තෙල් ටික ඇඩ්ජස්ට් කරගත්තාම තෙල් හොඳට වැඩ කරනවා බයික් එකේ. අපි බයික් එකේ සයිඩ් කප් එක ගලවලා කාබලේටරේ පල්සර් කාබලේටර් එක තෙල් ඇඩ්ජස්ට් කරන්නේ තෙල් ඇඩ්ජස්ට් කරන ඇනේ තියෙන්නේ මෙන්න මෙතන. එතකොට CT100 Platina වල මීට වඩා වෙනස්. ඒක මම වීඩියෝ එකකින් කලින් දාලා තියෙනවා. ඒකත් මම ඔයාලට වීඩියෝ එක දාලා තියන්නම් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් බලන්න. පල්සර් එක තෙල් ඇඩ්ජස්ට් කරන විදිය තෙල් ඇඩ්ජස්ට් කරන විදියයි අනිත් CT100 Platina එක තෙල් ඇඩ්ජස්ට් කරන විදියයි වෙනස්. ඒ කියන්නේ තෙල් ඇරෙන වැහෙන පැති දෙකක් තියෙනවා. අපි බලමු පල්සර් එකේ කොහොමද තෙල් ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. बाइक स्टार्ट करेंगे स्लो आणि साधा कराना तो बाइसिकल रेस करना बाइसिकल अन्ना अडिगनो मैं ಅದರ ಕರಗಿನ ಕೂಡ ರೇಸ್ ये रेस के लगाट ये साधा करेंगे अभी बेल एडजस्ट करना यार है नहीं अतुलट साधा करेंगे अतुलट में साधा करेंगे अंदर का अंदर साधा करेंगे करला ये तो फोटो इसका हमारा गुरु करेगा साउंड इसका हमारा साउंड इसका हमारा गुरु करेगा ना ऐसा बोले हमारा गुरु का गुरु है ये इस बात से ये स्लो है नहीं అది మీరు అడుగు కొరగන්න అసలు సామాన్ స్టార్ట్ అయ్యి తీయన మట్టం అడుగు కొరగන්න ඔය ගානට තෙල් අඩු කරගත්තාම හොඳට තෙල් වැඩ කරනවා බයිසිකලේ. ඒත් කඩලා තෙල් වැඩ කරන්නේ නැහැ වගේ නම් මේ යාරනේ මේ පල්සර් බයිසිකල් වල එතකොට TVS Apache පල්සර් 135 Discovery 135 ඒ වගේ බයිසිකල් වල යාරනේ හද කරනකොට තමයි තෙල් අඩු වෙන්නේ. එයාරනේ තද කරනකොට තමයි තෙල් මේ බයිසිකල් වල වැහෙන්නේ. එතකොට තව ඕන නම් ඔයගොල්ලන්ට තෙල් තව හොඳට වැඩ කරන්න ඕන
තෙල් ගොඩක් අඩු කරන්න හොඳ නැහැ බයිසිකල් වල. සාමාන්‍ය මට්ටමකට වැඩ කරන්න තෙල් එයාර් එනි හොඳටම තද කරලා වටයක් වගේ බුරුල් කරන්න. එතකොට තවත් හොඳට තෙල් වැඩ කරනවා. ඒ විදිහට තමයි පල්සර් බයිසිකල් එක තෙල් හදාගන්නේ. අපි බලමු දැන් තෙල් ඇඩ්ජස්ට් කරලා බයිසිකලේ දුවලා ඇවිල්ලා කොහොමද ප්ලග් එකේ පාර වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි බයිසිකලේ හදලා ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු බයිසිකලේ කොහොමද නැතර කරලා ප්ලග් එක ගාලා බලමු ප්ලග් එකේ පාර වෙනස් වෙලාද කියලා. දැන් ප්ලග් එකේ පාට සාමාන්‍ය මට්ටමකට වෙනස් වෙලා තියෙන්නේ. කියන්නේ උඩට තෙල් වැඩ කරනවා බයිසිකලේ. මේ විදිහට තමයි ඔයගොල්ලෝ බයික් වල තෙල් ඇඩ්ජස්ට් කරගන්න ඕන. පල්සර් මම අර කිව්ව බයිසිකල් පල්සර් 135 ඩිස්කවරි 135 වගේ බයිසිකල් වල තමයි යාරනේ තුරට තද කරපුවම තෙල් අඩු වෙන්නේ. ඒ විදිහට තමයි පල්සර් එක තෙල් ඇඩ්ජස්ට් කරගන්නේ. එතකොට CT100 කටින බයිසිකල් වල තෙල් ඇඩ්ජස්ට් කරන වීඩියෝ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒකත් බලන්න ඔයගොල්ලෝ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න අනිවාර්යෙන් උත්තර දෙනවා. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් නතර කරනවා. සුබ දවසක්.